යම රජ්ජුරු පස්සරයක් මතක් කරනවා එම්බා පුරුසේ නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා මං කරපු අකුසලේ Tamanට පස්සරයක් මතක් කරලා යම රජ්ජුරු බේරගන්න ක්‍රමයක් නැත්නම් නිහඬ වෙනවා. අන්න එතනදී යමපල්ලෝ ඇතුළට ඇදලා ගන්නවා කියන. යම රජ්ජුරු නිහඬ වෙච්ච ගමන් යමපල්ලෝ මොකද කරන්නේ? අපායේ දොරටුවෙන් ඇතුළට ඇදලා ගන්න. අන්න එතන ඉඳන් මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අපායෙන් අපායට වැටි මේ නිරේට ඇදිලා ගිය කෙනාට යමපල්ලෝ වද දෙන ආකාරය තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිරිපල්ලෝ මේ කෙනා ඇතුළට ඇදලා අරගෙන ඉස්සල්ලාම කරන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච පොළවක උඩු බැලි අතට දාලා උල් 5ක් ගහනවා කියන.